හලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මම අරන් ආවේ අද උදේ නැගිට වෙලා ඉඳලා මම හවස් වෙනකම් කරපු වැඩ අද ඩේ ව්ලොග් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මාත් එක්ක දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපි යමු වීඩියෝ එකට. ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? දැන් නම් මේ උදේම නැගිටලා මම උදේ ආහාර සකස් කරන්න ටික තමයි ලෑස්ති වුණේ. ඉතින් උදේම හදාගත්ත කොළ කැඳයකුත් බීලා අනිත් වැඩ ටික කරන්න තමයි මේ ලෑස්ති. ඉතින් මගේ යාළුවනේ හැමෝම එහෙම තමයි උදේම නැගිටලා ගෙදර වැඩ පටන් ගන්නවා. ඉතින් මමත් ඒ වගේ අද උදේට බත් උයලා දෙල් තිබුණා දෙල් කරි එකක් හදලා මැල්ලුමක් තමයි උදේට හදාගත්තේ. ලොකු විශේෂ දෙයක් නෑ. ඉතින් කම්මලි උදේම නැගිටලා කරුවලේම පාන්දර නැගිටලා ඉතින් අපේ උදේට අපේ කරන අනිවාර්යෙන් කරන දේනේ. ඉතින් උයලා මේ මට ඊයරෑ පොඩි ලොකු එක්කෙනාගේ ඉස්කෝලේ යුනිෆෝම් අයන් කරන්න බැරි වුණා. ඉතින් උදේ මේ යුනිෆෝම් අයන් කරන ගමන් යාව ඉස්කෝලේ යවන්න. ඉතින් ඒ ටික අපි අතින් වෙන්න ඕන යුතුයකම් අපි කරන්න ඕන දේවල් ඉතින් අපිට අතපසු වෙලා බෑ මේ වගේ දේවල්. ඉතින් මම හිතනවා ගෘහණියක් හැටියට අපිට කාටත් මේ දේවල් පොදු දේවල් නේද මගේ යාළුවනේ. ඉතින් යාව ඉස්කෝලේ යවලා මම උදේම මිදුල අතුපා ගත්තා. මේ ඉතින් මගේ ගෙදර නෙමෙයි යාළුවනේ. මං කිව්වනේ මං ඉන්නේ මහගෙදර කියලා. ඉතින් මේ මහගෙදර තමයි ඉතින් මේ අතු ගන්නෙ. ඉතින් අතු ගාලා ඉවර වෙලා ඊළඟට මට තියෙනවා යාළුවනේ රෙදි හොද ගන්න. රෙදි සෝදගෙන ටික වේලෙන්න දාන්න ඕනේ. ඔය තියෙන යාළුවනේ අපේ ගේ ඉස්සරහා. ඉතින් ඔය අතරතුර බත් ඉල්ලගෙන යාළුවෙක් ආවා. යාටත් කෑම ටිකක් දීලා දැන් මම මේ යන්නේ රෙදි හොදන්න අපේ ළිඳ ළඟට. ඔයාලට පේනව නේද? ඔය තහඩුවකින් වහලා තියෙන අපේ ළිඳ. ඉස්සර අපි වතුර පාවිච්චි කරා මේකේ බිව්වා. දැන් අර ටැප් ලයින් ආපු නිසා ඒක පාවිච්චියට ගන්න. ඔන්න බලන්නකෝ අපේ දෙන්න කරලා තියෙන වැඩ. කොහෙන්දෝ මාළු වගේක් ගෙනල්ලා ඒක ඇතුළට දාලා. ඔන්න ඉතින් මගේ සුපුරුදු රාජකාරී. රෙදි කන්දක් තියනවා යාළුවනේ හොදන්න. මෙහෙට වහිනවනේ ඉතින් හැමදාම රෙදි හොද ගන්න බැරුව යන. ඉතින් රෙදි ගොඩ වෙනවා. ඔන්න ඉතින් මේක පුරවන්නකෝ හරවලා. වතුර ඇවිලේ. ඉතින් මම මේවට පුරව ගන්න හදන්නේ. තේරුණාද වතුරේ පවර් එක කොහොමද කියලා. මම කියන්නේ යාළුවනේ මාර පවර් එකක් තියෙන වතුර පිරෙන ටක් ගාලා. මේ වතුර වලට අපිට බිල් එන්නේ නැහැ. දියල්ලකින් තමයි මේ වතුර එන්නේ. ඒතරම වතුර ටික අපිට සම්පතක්. ඉතින් අපි මේ දැන් වතුර පුරව ගන්න ගමන් හරිම සීතලයි යාළුවනේ මේ වතුරේ. දැන් ඔය හොදපු රෙදි ටික වේලෙන්න දාලා මම මේ එකල් ඉවරලා මම අද කඩේට ගියා එළවලු ගේන්න. ඔය තියෙන්නේ මං ගෙන ආපුවා. දම්බල ගෙනාවා. කරපිංචා ගෙනාවා. මුකුණු වෙන්න. තක්කාලි නිවිතිය දෙල් ගෙඩියක් හම්බුණා යාළුවනේ. ඔයාලා දන්නවද මේකේ ගණන්? කියන්න බලන්න රුපියල් 300ක් වෙනවා. ඔය තියෙන්නේ අල කිලෝ එකයි බීලුණු කිලෝ එකයි. ඉතින් ඔය විදිහට තමයි අද මම ගෙනාපු බඩු ටික. එකල ඉවර වෙලා අද ගෙදර අල්මාරියේ රුපි ටික මම ඉස්කරලා පිළිවෙලට. ඉතින් එහෙම තමයි අද මගේ දවස ගෙවුනේ. ඉතින් යාළුවනේ අපිට ගිහින් ඉන්නම් මාව බලන්න කියලා ඉල්ලනවා.